හැමෝටම ආයුබෝවන්. දවසින් දවස බඩුමිල වැඩි වෙනවා කියලා අපිට හැම තැනකදීම ඇහෙනවා දැනෙනවා. හැබැයි ඇයි මෙහෙම වෙන්නේ? උද්දමනය එහෙමත් නැත්නම් ඉන්ෆ්ලේෂන් කියන වචනය ප්‍රවෘත්තිවල නිතරම කිව්වට මොකක්ද මේකේ ඇත්තම කතාව? ඔන්න බලන්න. සරලවම කිව්වොත් උද්දමනය කියන්නේ කාලයත් එක්ක භාණ්ඩ හා සේවාවල මිල ගණන් සාමාන්‍ය විදිහට ඉහළ යාම. මේකේ නරකම පැත්ත තමයි අපේ අතේ තියෙන මුදල්වල මිලදී ගැනීමේ හැකියාව, පර්චේසිං පවර් එක අඩු වෙන එක. මේ ස්ටිකි නෝට් එකේ තියෙන උදාහරණේ බලමුකෝ. 2010 දී රුපියල් 40කට ගත්තු පාන් ගෙඩිය 2024 වෙද්දි රුපියල් 150ක් වෙලා. පාන් ගෙඩිය ඒකමයි, ප්‍රමාණය ඒකමයි, හැබැයි මිල වෙනස්. ඒ කියන්නේ එදා රුපියල් 1000කින් ගත්තු බඩු ප්‍රමාණය අද අපිට රුපියල් 1000කින් ගන්න බැහැ. හරි. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම මිල ඉහළ යන්නේ කියලා. ප්‍රධාන හේතු 3ක් තියෙනවා. පළවෙනි එක ඉල්ලුම මත ඇදෙන උද්ධමනය, ඩිමාන්ඩ් පුල්. සරලවම කිව්වොත් බඩු තියෙන්නේ ටිකයි. හැබැයි ගන්න සෙනග වැඩි. මිනිස්සු අතේ සල්ලි ගැවසෙනකොට හැමෝම බඩු ගන්න දුවනවා. එතකොට මුදලාලිලාට සිද්ධ වෙනවා මිල වැඩි කරන්න. දෙවැනි එක පිරිවැය මත තල්ලුවන උද්ධමනය, කොස්ට් පුෂ්. මේක අපිට ගොඩක් දැනෙනවා. නිෂ්පාදන වියදම්, ඒ කියන්නේ තෙල් මිල, විදුලි බිල, ප්‍රවාහන ගාස්තු වැඩි වුණාම සමාගම්වලට සිද්ධ වෙනවා පාඩුව පියවගන්න භාණ්ඩවල අවසාන මිල වැඩි කරන්න. තුන්වෙනි එක මුදල් සපයුම වැඩිවීම, මොනිටරි ඉන්ෆ්ලේෂන්. මේක වෙන්නේ රජයක් විසින් රටේ නිෂ්පාදනයක් නැතුව නිකන්ම අලුතින් සල්ලි අච්චු ගැහුවොත්. සල්ලි අච්චු ගහන්න මුදලේ තියෙන සැබෑ අගේ අඩු වෙලා බඩු මිල අහස උසට යනවා. අපි කොහොමද මේක මනින්නේ? ලංකාවේ නම් පාරිභෝගික මිල දර්ශකය CCPI වැනි දර්ශකවලින් තමයි මේක ගණනය කරන්නේ. ඔයාලට මේ ප්‍රස්ථාරයෙන් පේනවා ඇති කාලයත් එක්ක උද්ධමන අනුපාතය, ඉන්ෆ්ලේෂන් රේට් ප්‍රතිශතයක් විදිහට ඉහළ පහළ යන හැටි. මේකෙන් තමයි ආර්ථිකයේ ස්ථාවරභාවය මනින්නේ. දැන් වැදගත්ම කොටස. උද්ධමනයෙන් හැමෝටම අවාසි වෙනවාද? නෑ. මේකේ වාසි වෙන අයත් ඉන්නවා, අවාසි වෙන අයත් ඉන්නවා. අවාසි වෙන්නේ කාටද? ස්ථාවර ආදායම් ලබන්නන්ට. වැටුප ඒ ගානමයි, හැබැයි බඩු මිල වැඩි. ඊළඟට සල්ලි නිකම්ම බැංකුවේ ඉතිරි කරලා සේවිංස් තියන අයට. කාලයත් එක්ක ඒ සල්ලිවල වටිනාකම දිය වෙලා යනවා. වාසි වෙන්නේ කාටද? ස්ථාවර පුලියට ණයගත්තු අයට. මොකද සල්ලිවල අගේ අඩු වෙනකොට ඔවුන් ආපසු ගෙවන ණයේ නියම වටිනාකම, රියල් වැලියු අඩු වෙනවා. ඒ වගේම දීපල හිමියන්ට, ඇසෙට් ඕනර්ස්, ඉඩම්, ගෙවල්, රත්තරන් තියන අයගේ වත්කම්වල මිල උද්ධමනයත් එක්ක ඉබේම වැඩි වෙනවා. එහෙනම් උද්ධමනයෙන් අපේ සල්ලි ආරක්ෂා කරගන්නේ කොහොමද? සල්ලි නිකන්ම තියාගන්න එපා. ආයෝජනය කරන්න. කොටස් වෙළඳපොළ, ස්ටොක්ස් හෝ යුනිට් ට්‍රස්ට්ස් වැනි දේවලේ. වත්කම් මිලදී ගන්න. වටිනාකම වැඩි වෙන ඉඩම්, රත්තරන් වැනි දේපලවල මුදල් යොදවන්න. කුසලතා වර්ධනය, ස්කිල් ඩෙවලොප්මන්ට්. තමන්ගේ දැනුම දියුණු කරගෙන ආදායම් මාර්ග වැඩි කරගන්න. විවිධාංගීකරණය. සල්ලි එකම තැනක දාන්නේ නැතුව තැන් කිහිපයක බෙදලා ආයෝජනය කරන්න. ඉතින් උද්ධමනය කියන්නේ සරලවම ඕකයි. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ෂෙයා කරන්න. අමතක නොකර channel එක subscribe කරන්න. ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.